සුබ දවසක් වේවා කියලා ආදරයෙන් පිළිගන්නවා. මගේ YouTube channel එක බලන හැම කෙනෙක්ම. ඔයාලා බලනවා ඇති කවුද යන්නේ කොහෙද මේ යන්නේ කියලා. මේ දවස්වල ඉතින් දන්නවනේ රට වටේටම වහිනවා. ඒ වැස්සත් එක්ක අපිට අපේ දෛනික කටයුතු වැස්සත් එක්කම කරගන්න සිද්ධ වෙලා තියෙනවා. අද මම මගේ රාජකාරී කටයුතු වලට යනකොට අත්විඳින්න උන දැක්කපු ලස්සන දේවල් ටිකක් තමයි ඔයාලට මේ තියෙන්නේ. මේ තියෙන්නේ කිංගංග උතුරන්න ඔන්න මෙන්න වගේ තමයි තියෙන්නේ වැස්ස හැදෙන්නේ. මේ වැස්ස දිවතර එකතු වෙලා ගිංගංග උඩටම පිරීලා තමයි තියෙන්නේ මේ වෙලාවේ. අපි ගිංගං නිදියාවතේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මගේ රාජකාරියත් එක්ක ඔයාලා දන්නවා මම බයික් වදින්නේ නැහැ කියලා. මම පයින් තමයි යන්නේ. එතකොට පයින් යනකොට පාරේ වතුර වලවල් පාර වැහිලා වතුරෙන් යන්න අමාරුයි. ඇස්සකුත් ආව යාළුවනේ. ඉතින් යන්න අමාරුයි. ඔය දැන් මෙතන පේන්නේ මම ඔයාලා දැක්කනේ කලින් මම සපත්තු දෙකක් දාන් ගියා. දැන් දාගෙන යන්නේ සෙරප්පු දෙක. ඉතින් තැනක් තිබුණේ එතනින් සපත්තු දෙක දාගෙන යන්න බෑ. සපත්තු දෙක දාගෙන ගියොත් සපත්තු ඇතුලට වතුර යනවා. ඒක නිසා මට සිද්ධ වුණා ඒ ළඟ ගෙදරක සපත්තු දෙක ගලවලා ඒ ගෙදර අක කෙනෙක්ගේ සෙරප්පු දෙකක් තමයි මම මේ ඉල්ලගෙන ඒ අකගේ සෙරප්පු දෙක දාගෙන තමයි යන්නේ. මේ බලන්න මේ ගෙවල් තව හයියෙන් වැස්සොත් ගෙවල් යට වෙන්න තත්ත්වයට මේ පාරවල් යට වෙලා තියෙනවා වතුර බහින්නේ නැති තැන්වල. මේ විදිහට තමයි තියෙන්නේ. දැනුත් පොඩ වැටෙනවා ඔයාලට පේනවා ඇති. දැන් මේකත් ඉතින් එක්තරා විදිහක ලස්සන අත්දැකීමක් තමයි. රාජකාරිය අපි කොහොමද ඉටු කරන්න ඕනේ. ඒ රාජකාරිය ඉටු කරනකොට මම නම් හරියම කැමතියි පයින් යනකොට ලස්සන පරිසරය ලස්සනට විඳින්න ලැබෙනවා. ඉතින් පරිසරය ලස්සනට විඳින ගමන් ජීවිතේ ප්‍රශ්න අමතක වෙනවා. සබා සෞන්දර්යයත් එක්ක ඉන්නකොට ඉතින් හරිම ආස දෙයක් තමයි මං තනියම ඉතින් ඔහෙ සමහර වෙලාවට සින්දුවක් මුණ හරි එහෙම තනියම යන එක පරිසරය විඳින ගමන් මගේ රාජකාරිය කරනකොට ඒ තෙහෙට්ටු ගතියක් මුකුත් දැනෙන්නේ නැහැ. දැන් මේ ඔයාලට පේන්නේ මේ කුඹුරේ වතුර පිරීලා කුඹුරේ වතුර හොඳටම පිරීලා තියෙන්නේ. ඉතින් මේ පරිසරයේ ලස්සන ඒ වගේම අඳුරු කියන්නේ වැහි අඳුර තියෙනවා. එතකොට අමුතුම ලස්සනක් නිස්කලංක බවක් ඒකේ ගැබ් වෙලා තියෙනවා. පරිසරය විඳින්න කැමති මං වගේ කෙනෙක්ට නම් ඒකේ ලස්සන අත්විඳින්න පුළුවන්. ඒ වගේම තමන්ගේ හිතේ තියෙන කරදර ප්‍රශ්න හැමදේම අමතක කරලා මේ ලස්සන පරිසරය දිහා බැලුවොත් ඔයාලට තේවි ඔයාලගේ හිත කොච්චර නිදහස්ද කියලා. බලන්නකෝ මේ පුංචි වතුර පාර. ඒකත් හරිම ලස්සනයි. ඒ වගේම මේ තාරකා මල් පිපිලා තියෙනවා. ඒ වගේම මෙන්න බොලේ වැස්සේ මල් වලට ලස්සන යාළුවෙකුත් ඇවිල්ලා තියෙනවා. ලස්සන පුංචි සමනලියෙක් ඉන්නවා. මේ පුංචි වතුර පාරක් මේ පාරේ පැත්තකින් තියෙනවා. ඒ වතුර පිරිසුදුයි. වෙනදට වඩා වැඩිපුර වතුර තියෙනවා. ඒ ඉතින් වැස්ස නිසා. මේ බලන්නකො මේ මලේ අගින් වැහි බිඳුවක් වැටෙන්න ඔන්න මෙන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ පරිසරය මම දැකපු ලස්සන තැන් තමයි මේ වීඩියෝ කරගෙන තියෙන්නේ. ඒ මේ මම යන පාරේ ලස්සන දොර පාරක් හැදිලා වැස්ස එක්ක. බලන්න. පාර හැරිලා තියෙන මම හිතන්නේ මේ දොළ පාර මේ පාරෙන් හැමදාම යනවා ඇති. ඒ පාර හැරිලා තියෙන දොළ පාරේ විදිහට හැදිලා තියෙනවා. ලස්සන පිරිසුදු හොඳ වතුර තමයි මේ යන්නේ දොළ පාරක් වගේ. ඉතින් පාර දිගේ යනවා. හැමතැනම පහු කරගෙන ඇවිල්ලා බලන්නකෝ ඊළඟට ඉන්න කෙනා කවුද කියලා. මෙතන තමයි මම ආසම තැන. මේ පාරේ හිත නිවනම ලස්සනම තැනක් තමයි මේ තැන. ඔයාලා බලන්නකෝ කොච්චරනම් ලස්සනයිද කියලා. ඉතින් මම වගේ පරිසරයට ආදරය කරන ඔයාලා හැමෝටම මම ආරාධනා කරනවා මගේ පිටට වෙන්න කියලා. ඔයාලට ලස්සන දේවල් පෙන්නන්න. තව ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා. මගේ channel එක subscribe කරලා අපි දිගටම ඉතින් යාළුවෝ වගේ හොඳින් ඉන්න කියලා ආරාධනා කරමු. හැම කෙනෙක්ම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.